දැන් ඇත්තටම ආණ්ඩුවට විරුද්ධ පැමිණිලි රාශියක් ඉදිරිපත් කරලා තියෙනවා. අල්ලස් දූෂණ විමර්ශන කොමිසමට ඒ වගේම තවත් පැමිණිලි කළ හැකි හැම තැන්වලටම ප්‍රාදේශීය සභා ඇතැම් മന്ത്രിවරුන්ගේ ඉඳලා මැති ඇමතිවරු වෙනකන් කරපු මහා පරිමාණ දූෂණ අක්‍රමිකතා හොරකම් ගැන ඒවා ටෙන්ඩර් මගඩි ගැන ඒ වගේම ගල් අඟුරු මගඩිය ගැන කන්ටේනර් ප්‍රශ්නය ගැන මෙවැනි නොයෙකුත් පැමිණිලි රාශියක් කරලා තියෙනවා. ඒව ගැන මුකුත් වග විභාගයක් නැහැ. ඒවට තියෙන චූදිතයෝ චෝදනා ලැබුවාගෙන් ප්‍රශ්න කරන අපට පේන්නත් නැහැ. හැබැයි විරුද්ධ පක්ෂයේ උදවිය තෝරලා බේරගෙන ඒ අයට නම් හැමදාම නොයෙකුත් පැමිණිලි දාලා ගෙනල්ලා ප්‍රශ්න කරලා පුළුවන් තරම් උසාවි දාන්න කටයුතු කරනවා කියලා අපට පේන තියෙනවා. නීතිය සමට සමානයි කිව්වට නීතිය හැම එක්කෙනෙකුටම සමානව ක්‍රියාත්මක කරනවා කියලා කිව්වට නීතිය අද ආණ්ඩුවට එකක් විපක්ෂයේ දේශපාලනඥයන්ට එකක් බවට පත් වෙලා තියෙනවා. ඒක නිසා නීති ආධිපත්‍ය සුරකරන පොරොන්දු වෙලා ආවනම් ඒවට අවශ්‍ය කරන ආයතනවලට ස්වාධීනත්වය ලැබලා දීලා පොලිසිය තමන්ගේ අතකොළුවක් කරගන්න නැතුව පොලිස්පතිවරයා ආණ්ඩුවේ දේශපාලනඥයෙක් කරගන්නේ නැතුව ස්වාධීනව කටයුතු කරන්න කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලනවා. ඇත්තටම මේ ආණ්ඩුව ආවේ මේ රටේ සෑම පාර්ශවයකටම විවිධ පොරොන්දු දීලා දීවරයන්ගේ කරට අත දාගෙන ඒගොල්ලන්ට විවිධ පොරොන්දු දුන්නා. ගොවියාගේ ගිහිල්ලා ගොවි පළවල් වල කුඹුරේ බැහැලා මඩ නාගෙන ගොයන් කාගෙන ගොවියට පොරොන්දු දුන්නා. අනිත් පැත්තෙන් කම්කරුවට විවිධ පොරොන්දු දුන්නා. පාරිභෝගිකයන්ට පොරොන්දු දුන්නා. මේ හැම පොරොන්දුවක්ම කඩවෙමි අද පංචමහා බලවේගෙම සංඝ වෙද ගුරු ගොවි කම්කරු පංචමහා බලවේගය විතරක් නෙමෙයි මේ රට හැම අංශයක්ම ශිෂ්‍යයද විශ්වවිද්‍යාල ශිෂ්‍යයද පාරිභෝගිකයද මේ හැම කෙනෙක්ම පීඩනයට පත් වෙලා හැම කෙනෙක්ම ආණ්ඩුවට විරුද්ධව විරෝධතා පුවරු ඔසවන තැනකට ඇවිල්ලා තියෙනවා. ඒක නිසා මේ ආණ්ඩුව තමන්ම දීපු පොරොන්දු වලේ දැන් වැටිලා ගොඩ ගන්න බැරුව තමන්ම කියපු පරණ කතාවලට තමන්ටම උත්තර දී ගන්න බැරුව දැන් හිර වෙලා තියෙන්නේ. ඒ නිසා අපි ආණ්ඩුවට කියන්න කැමති තව දුරටත් විද්‍යාවලින් මායාවලින් ඇස්පැන්දු වලින් ආණ්ඩුව දුවන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. දැන් මේ අය බලයට එනකොට කිව්වේ මේ පාර්ලිමේන්තුවෙන් එක්තරා ප්‍රභූ පළන්තිය කණ්ඩායමක් මේගොල්ලෝ ටයි කෝට් අඳින්නේ මේගොල්ලෝ ඉංග්‍රීසි කතා කරන්නේ. හැබැයි මේගොල්ලෝ නූගත් උදවිය මේ වල්පැල අයින් කරලා අපි මල්පැල ටිකක් ගිහිල්ලා වාඩි කරමු අපේ පන්තිය නියෝජනය කරන සාමාන්‍ය පන්ති මිනිස්සුන්ගෙන් හොඳ උගත් බුද්ධිමත් කණ්ඩායමක් වාඩි කරවමු කියලා තමයි ඡන්දිල්ලුවේ. හැබැයි මේගොල්ලොන්ට පාර්ලිමේන්තුව ගිහිල්ලා වාඩි වුණු ගමන්ම අර ප්‍රභූ පන්තිය තැනට ලම් වෙන්න මොකද්ද හීනමානයක් ඇති වෙලා ඇඳුම වෙනස් කළා සමහර උදවියට ටයි කෝට් ඇඳගත්තා. දැන් අර සිංහලෙන් කතා කර හිටපු උදවිය දැන් කොළ බලාගෙන ඉංග්‍රීසියෙන් කතා කරන්න පටන්ගෙන තියෙන පුදුම හීනමානයක්. මේ රටේ රාජ්‍ය නායකයෝ ගිහිල්ලා රාජ්‍ය නායකින්ගේ සමුළුවලදී ඉංග්‍රීසියෙන් කතා කරන්න ඕන තැන සිංහලෙන් කතා කරන ගමන් මේ සිංහලෙන් කතා කරන්න පුළුවන් අපේ පාර්ලිමේන්තුවේ මේ හීනමානය නිසා මේ මල්පැල ටික දරුවන්ටත් අපේ දරුවන්ටත් ආදර්ශයක් ගන්න බැරි වෙන විදියට බලාගෙන ඉන්න මිනිස්සුන්ටත් හිරිකිතයක් ඇති වෙන විදියට ඉංග්‍රීසියෙන් වරද්ද කතා කරන්න පටන්ගෙන තියෙනවා. අනේ ජනාධිපතිතුමෝ ඇත්තටම ඒ අයිතාක්ෂණය කෘතිම බුද්ධිය මේ රටට අවශ්‍යයි. මුලින්ම ඒක ගෙනල්ලා ඔබතුමාගේ ආණ්ඩුවේ ඔබතුමාගේ මැති ඇමතිවරු ටිකගේ මේ අමාත්‍යාංශවලට හරි ආදේශ කරලා බලන්න. මොකද මේ උදවියගේ ආචාර්ය මාචාර්ය පට්ටම් විනුවට දැන් සමහර උදවිය අනාචාර්ය යෙදෙනවා. ඒක නිසා අපි හිතනවා කෘතිම බුද්ධිය මුලින්ම මේ ආණ්ඩුවට ආදේශ කරගන්න එක තමයි වඩාත්ම හොඳ. දැන් ඇත්තටම මේ ආණ්ඩුව ආවේ මහා පරිවර්තනයක් කරන්න. මොකද එදා ඉඳලා ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන ව්‍යාපාරයේම තිබිච්ච යම් සටන් පාට මතවාද ප්‍රතිසංස්කරණ වෙනස්කම් රට ආපහු අරවන්න වෙනස් කරන්න ආපු උදවිය ඉතාම අතේ ඇඟලි ගානකටත් වඩා අඩු පනත් ප්‍රමාණයක් තමයි ගෙනල්ලා තියෙන්නේ. ඒ සමහර සම්මත කරපු පනත් එහෙමත් ආපස්සට හරවගෙන තියෙන්නේ. මම හිතනවා ආණ්ඩුව මේ වෙනකොට දැන් අවුරුදු 1කමාරකුක් ගත වෙලා අසමත් වෙලා තියෙන්නේ. ඒක නිසා දැන් අරයට මෙයාට චෝදනා කර ඇඟිල්ල දික් කර බැන හිටියා ඇති. ඕගොල්ලෝ පාතාලය හුදකලා කියලා කිව්වට ඕගොල්ලෝ හුදකලා වෙමින් යනවා ජනතාවගෙන්. ඒක නිසා කියපු පොරොන්දු ටික ඉටු කරලා අඩුම තරමේ අර ගේනවා කියපු අනපනත් ගෙනල්ලා මේ රටට අලුත් දෙයක් කරලා පෙන්නන්න කියලා අපි ආණ්ඩුවට යෝජනා කරනවා.